අපි ආණ්ඩුව ගද්දී අපේ රටේ ඩොලර් තිබ්බේ නැහැ. ඩොලර් හිඟයක් තිබ්බා. රුපියල් තිබ්බෙත් නැහැ. ඒ අතර මේ රටේ තිබුණ ආයෝජකයෝ ඇවිල්ලා ආයෝජන ඔක්කොම නැති කරලා ආපහු හැරිලා ගියා. ඒ කියන්නේ අපි රටක් බාරගන්න ඉදී අපිට තිබ්බේ නැවතිච්ච රටක්. අන්න එහෙම රටක ඉඳලා තමයි අද මේ වෙද්දි අපේ භාණ්ඩාගාරය පුරවලා තියෙන්නේ. අපේ ආණ්ඩුව ආවට පස්සේ අපි අපේ රට දේශපාලන හැටියට ස්ථාවරභාවයට පත් වුණා. අවුරුදු ගාණක් එහෙම නැතුව ඉඳලා. මේ වෙද්දි අපේ රට යම් මට්ටමකට ආර්ථික වශයෙන්ුත් ස්ථාවරභාවයට පත් වෙලා තියෙනවා. අද ඩොලර් තියෙනවා බිලියන 6කට වඩා, අද රුපියල් වලින් තියෙනවා ට්‍රිලියනකට වඩා. දැන් අහනවා දැන් මොකද මේ වලට කරන්න කියලා. අපේ ආණ්ඩුව නැත්තම් මොකද වෙන්නේ? අපේ ආණ්ඩුව නැත්තම් මේ විදිහට රුපියල් තියේවිද? තියෙන්නේ නැහැ. එයි අපි නාස්ති කරන්නේ. දැන් අපි හොඳ අතිභාරමක් දාලා තියෙනවා ආර්ථිකයට. අපේ කාර්යක්ෂමතාව හොඳටම හොඳයි. මේක තවත් ඉස්සරහට ගෙනියන්න අපි හොඳ රේට් පාරකට දාලා තියෙනවා. හොඳ එන්ජින් එකක් තියෙනවා. දැන් මේ හරි දිශාවට යන්න නම් අපිට තව තවත් අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න වෙනවා. ඉතින් මෙහෙම තමයි අපි ආර්ථිකය හදන්නේ. නමුත් අපේ ආණ්ඩුවක් තිබ්බේ නැත්තම් මොනවා වේවිද? මොකද්ද ඉස්සර කරන්න හැවිද්දි? අපේ රටේ සම්පත් කුණු කොල්ලට විකුණු ඒ වලින් කකා හිටියා. ඩීල් දාලා හොරකම් කරලා නේද? දේශපාලඥයෝ තමයි පොහසත්. අද අපේ කවුරුත් මෙතන පොහසත් නැහැ. පොහසත් නෑ. අපි තමන්ට සල්ලි තියෙන එක ඇත්ත. අන්න එහෙම සංස්කෘතියක් අපි හදලා තියෙනවා. අපි දන්නවා අපේ රටේ ආර්ථික තත්ත්වයක් විදිහට රජයට බඳවා ගත්තේ නෑ. රාජ්‍ය සේවකයින්ව. ඒක නවත්තලා තිබ්බා. දැන් අපි ඒක පටන් අරගෙන තියෙනවා. අපි දැනටවත් 75000කට අධික ප්‍රමාණයක් රාජ්‍ය සේවකයෝ බඳවා ගනිමින් අරගෙන තියෙනවා. දැනටම. ඉතින් එහෙම අනවශ්‍ය විදිහට බඳවා ගත යුතු නෑ. අනවශ්‍ය විදිහට රාජ්‍ය සේවයට බඳවා ගත්තොත් ඒක නැවතත් අපේ බැලන්ස් එක නැති වෙලා, අයවැය බැලන්ස් එක නැති වෙලා ආය කඩා වැටෙන්න පුළුවන්. ඒ නිසා අපිට ක්‍රමානුකූලව තමයි රාජ්‍ය සේවයට බඳවා ගන්න වෙන්නේ. අපි අපේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩි කළ යුතුයි. අන්න ඒ නිසා තමයි ගිය පාර අයවැය වැඩි මුදලක් රාජ්‍ය සේවකයින්ගේ පඩි නඩි වලින් වැය කළේ. 2025 අයවැය පඩි වැඩි කළා. කවුරුවත් ඉල්ලුවේ නැහැ පඩි වැඩි කරන්න කියලා වෘත්තිකයෝ. කවුරුවත් කෑ ගැහුවේ නැහැ. නමුත් වැඩි කළේ ඇයි? අපිට අවශ්‍ය වෙනවා රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න. දැන් අපි දන්නේ නැහැ කොයිතරම් දුරට දැන් රාජ්‍ය සේවයේ වැඩ වෙනවද කියලා. නේද? පැය දෙකක් වැඩ කරන එක්කෙනා දැන් පැය 6-8 වැඩ කරනවද අපි දන්නේ නැහැ. තාම ප්‍රශ්න තියෙනවා. මම කියන්නේ හොඳට එහෙම වෙලා කියලා පඩි වැඩි කරපු පළියට. නමුත් අපේ උත්සාහය තිබ්බේ පඩි වැඩි කරන්න ඕනේ. අපි පඩි වැඩි කළා. දැන් සමහර අය කියනවා අපි වාහන මිලදී ගන්න මිලියන 12500ක් වියදම් කරනවා. ඇයි අපි වාහන මිලදී ගන්න? වාහන මිලදී ගන්නේ අද අපේ රාජ්‍ය ආයතන වල වාහන නැහැ. දැන් කියනවා අපි ව්‍යාපෘති කරලා අඩු වෙලුක. ව්‍යාපෘති වල ප්‍රතිශතය අඩු වෙන්න පුළුවන්. හැබැයි ඒක විතරක් මදි. අපි කොච්චරක් ව්‍යාපෘති වලට වැය කළාද කියලා කියන්න වෙනවා. අපි අනිත් එක අපි මාස 8යි අයවැය තිබ්බේ අප්‍රේල් මාසේ. මේ රාජ්‍ය සේවයත් එක්ක මාස දෙකක් ඡන්දෙට ගියා. එතනත් නැවතුණා. ඒ නිසා වාහන කියන්නේ මේ දැන් ප්‍රචාරයක් කරා මේ වාහන අරන් තියෙන මන්ත්‍රීවරුන්ට කියලා. අපි V8 ගන්න කතා කළේ නැහැ. V8 ගන්න කතා කළේ නැහැ අපි. අපි කිව්වේ කැබ් දෙනවා කියලා. ඇයි ඒ කැබ් දෙන්නේ? 225ක් නෙමෙයි කැබ්. අපේ ඉන්න ඇමතිවරු 50කට විතර නියෝජ්‍ය ඇමතිවරුත් එක්ක ඒ අයට මුකුත් වාහන අවශ්‍යතාවක් නැහැ. සාමාන්‍ය මන්ත්‍රීවරුන්ට අපේ මන්ත්‍රීවරු පඩි ගන්න නැතුව වැඩ කරන්නේ. දැන් ප්‍රාදේශ සභා සභාපති කෙනෙකුත් වාහනයක් තියෙනවා. හරි ඒක අපේ වැඩක් නේ. ඒක අපේ වැඩක් නේ. ඒක වැඩක් නැහැ නේ. ඒක අපේ සංස්කෘතිය. අපි හොරා ගන්නෙත් නැහැ. කවුද හොරා කෑවේ? ඔය හොරා කාපු සංස්කෘතියේ ඉන්නේ. වාහන කීයක් පාවිච්චි කළාද ඔයගොල්ලෝ? මේ අපි මේ බොහොම අහිංසක විදියට බොහොම සරල විදියට අපි ජීවිත ගත කරන්නේ. බොරුව කරන්න එපා. අපි වාහන ගන්නෑ. හරිද? ඔයා ඉන්නකො මේ අපිට කතා කරන්න ඔයා ඉන්නකො. හරිද? අපේ මේ වාහන ගන්න මේ පුද්ගලික පාවිච්චි කර නෙමෙයි. මන්ත්‍රී කෙනෙක් වුණා වැඩ කරන්න තියෙනවා. රාජකාරී කටයුතු මේ වාහන ගන්න. දැන් අපේ රටේ සමහර අයට වාහන දෙනවා නිලධාරීන්ට. හැබැයි ඒ නිලධාරී වාහන ගන්න අතරතුර පර්මිට් එකක් ගන්නවා. එහෙම කාලෙකුත් තිබ්බා. අපි ආර්ථිකය හැදුවා. දැන් ඊළඟට ආර්ථික ප්‍රතිපාද ගමට යන විදිහ තමයි අපි දැන් කතා කරන්නේ. බොහොම ස්තුතියි මට වෙලාව දුන්නාට. News Hub, peopleizing the news.